hello everyone. ඉතින් හැමදාම බොන කිරිතේ එකට පොඩි වෙනසක් කරමුද? ඉතින් කවුරු හරි ගෙදරට එනකොට මේ විදිහට තේ එකක් දීලා බලන්නකෝ. ඉතින් අද මම දෙන්නෙක්ට තමයි තේ හදාගන්නේ. ඉතින් මම ලිපේ තියන්න පුළුවන් භාජනයක් අරගෙන ඒකට දෙන්නෙක්ට හරියන ප්‍රමාණයට වතුර දාලා තේකොළ තේ හැඳි 3ක් දාගන්නවා. 3ක් දාලා මේක හොඳට උතුරව ගන්න ඕනේ. වතුර එක උතුරනකම් මම කෝප්පයක් අරගෙන ඒකට කිරිපිටි තේ හැඳි 4ක් දාගන්නවා. සීනි තේ හැඳි 2ක් දාගන්නවා. දාලා මේ ටික හොඳින් කලවම් කරගන්න ඕනේ. මෙහෙම සීනි පිටි කලවම් කරන්නේ අපි වතුර දානකොට කැටි ගහන එක අඩු කරගන්න. ඉතින් දැන් අපේ තේ කොළ එක හොඳට උතුරනවා. මම ඒක අරගෙන අපි කිරිපිටි දාගත්ත කෝප්පෙට ඉස්සෙල්ලාම ටිකක් දාගන්නවා. දාලා කිරිපිටිත් එක්ක හොඳට මික්ස් කරගන්න ඕනේ කැටි නැති වෙන්න. ඊට පස්සේ ඉතුරු ටිකක් දාගන්න. ඔන්න දැන් තමයි අපි ස්පෙෂල් ඉන්ග්‍රීඩියන්ට් එක ඇඩ් කරන්නේ. ඉතින් මේ වැනිලා තේ හැඳි භාගයක් විතර එකතු කරගන්න. ඉතින් ඔයාලට වැනිලා කරල් තියෙනවා නම් ගොඩක් හොඳයි දාගන්න. ඉතින් මේක මේ හැමදාම බොන්න නෙමෙයි. ඉතින් ගෙදරට අමුත් එක්ක එනකොට පොඩි වෙනසක් ඕනේ වුණාම මේ විදිහට වැනිලා ටිකක් කිරිතේකට දාලා බලන්නකො හරිම රසයි. ඉතින් මගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.